Francis? Sir? එන ඔය ටික ඔක්කොම බාගනි. हाँ sir. අදෝ බලපන් කොහොමද තැනේ ලස්සන කියලා. කොහමද? නියමයි. හා? ලස්සනයි නේ? හරි ලස්සනයි බං. අර තියෙන ඔක්කොම දූපත්. පරේ. ගේ ඇඳුම් මාරු කරගමු. හරිම ලස්සනයි මචං. හා? අර බඩු ටික ගන්න උදව් ගන්න. එන්න මේක අල්ලපන්. මේවා. එනකොට දුවිලි කාගෙන ඉන්නේ. ඒ වැල්ලේ අන්තර කරන කවුද යකෝ ඉන්නේ? නැද්ද බා? මේවා. මොනවද නැද්ද? ඇත්තටයි. Teresa. Teresa. Me? Wala presa nila babaru ayila. Sir, Michael के वाड़ी लेकिन पट्टा बलागे नहीं है. हाँ मैं कौदी කියලා බැලුවා. මේ මාත්‍යනේ. කොහොමද වේදුරුම් දුලාල? කියන්න තරම් ගුණයක් නැහැ. माइकल කොහොමද බේ මාත්‍යා? කොහොමද? උඹලට වාසිද? මොන වාසියද බේ මාත්‍යා? ඔන්න ඔහෙ කෙලවල්ල හොන්ටර දෙකක් දෝවයිද ඇති. මේ මාත්‍යා. ඇත්තද වේදුරුම දාලා ටිකක් අමාරු කියන්නේ. තාත්තට මාසයක් දෙකක් විතර ඇඳේ ඉන්න වෙයි. මයිකල් ඔක්කොටම ගන්නක් කියපන්. මේ දැන් වික්ටර් බේ මාතට පොරොන්දුනා විතරයි යන්ට අයියේ. එනම මොන බිබි කැමරටයක් මාළු තියනවා කියලා පණිවිඩයක් කිව්වේ. මේ මාත්‍යා කිව්වට තරහ වෙන්න එපා මේ කේලාට මුන්ගේ අම්මලාට මුට තදියන් වෙච්චන් තමයි අපි ඕනි වෙන්නේ. සෙලෙස්ටිනා නැන්ද? කාට කොප්පයක් කරලා දීපන්කෝ. ගිහිල්ලා බලපන් වතු ටික උණු වෙලාද කියලා. මේක හරි බීමක් නේ අකෝ. කලයක් බිව්වත් මදි. අයියකෝ ඇඟේ ලේවුණු වෙන මේ රසයේ තේ කෝප්පයක් ආවියයි. බලටත් ඕනද කහට කොප්පයක්? ඕනේද කියලා අහන්නේ. දීයල්ලකෝ බොන්නේ නැද්ද බලන්න. මං හිතාගෙන මේ සැරේ මංගලයට උඹට වලලු ජෝඩුවක් කරන් දෙන්න. රත්තරන්ෙම්ම. අපෝ මෙයා රන්දුන රත්තරන් වලින් මගේ ඇඟම් පිරීලා. අනේ බොරු නැතු නිකන් ඉන්න. ඇයි උඹට මතක නැද්ද? උඹ පුංචි කාලේ තම්බිතරම්බල් කාරෙන් වලලු කරන් මං උඹ අතට දැම්මා. වල්පල් කතා කරන්නත් බොන්න නම් තේ බොන්න. මම ලබන මාසෙ මෙතින් බෝට්ටුවක් ගන්නවා. ඕම් බලාගන්න හෙලෙන් මම මාළු වලින් මේ වැල්ල පුරවනවා. අපනා බොරු කයිවාරු මොටෝ. මතකනේ දවසල ඔර සංඛ්‍යා ගන්න බර ස්වාමීන් බැනුම් අහපු ඇටි. බිල් මාත්‍යා එන්නේ කියලා පණිවිඩයකුත් කිව්වලු. ඔව් තාත්තට අසනීපින්ද මම මේ ටික දවසකට ආවා. මට උඹලා උදව් වුණා. අපෙන් උදව් නැතුව මම මේ වැල්ලේ පායුවේ පේතුරු මුදලාට පින් සිද්ධ වෙන්නේ. මේ ගිනි යවුවේ යමුකාර වාඩිය පැත්තට. වික්ටර් බීමත් හරි හැඩයිනේ අම්මේ. අම්මෝ ලස්සන. මොකද උඹට ඒ පාර? පේදුරු මුදලාලි ඒ කාලේ ඔයිටත් හැඩයි. ළමිසියක් පේන්න බෑ. ඒ කාලේ ඉතින් අම්මා ළමිසිනේ. අනේ වහගනින් කට. මොකටද බේබි මහත්තයා ආවේ? තාත්තා හම්බෙන්න.
නිකම් ඵලයන්. තාත් හම්බෙට නෙවෙයි උඹ බලන්න. මොන එකටද මා බලන්න එන්නේ? මල් දැක්කම බඹරු වෙනවා. මල් දැක්කම බඹරු වෙනවා රොංගන්ට. මෙයාට ඉරිසියාද? කොහොම වුණත් ගමන් මේවන් වැඩි තියාගන්න එපා කියපන්. මගේ අප්පට. මෙයාට වෙන්නේ නැගලා. හෙලන්. මට පොරොන්දු යන් කෙල්ලේ. මේ වැල්ලෙන්නේ ලස්සන මේකේ උඹ. මං උඹ බඳිනවා. අපි දෙන්න පොඩි කාලේ ඉඳලා හිටියේ එකට. මේ වැල්ලෙම ඉන්න එකයි. මහත්තයා මෙතන ඉන්නමයි ඇවිල්ලා තියෙන්නේ. උඹ කොහමද දන්නේ? ඇයි එදා කිව්වේ? අප්පා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතාලු. උඹ ටික පරිස්සම් වෙලා ඉඳින්. ඒක යකයි කතානේ. මම මොකටද පරිස්සන්නේ? අම්මේ. මොකෝ? බේ මහත්තයා කිව්වනේ මට කැමතියි කියලා. කැමති කියලා? ඉතින් උඹ මොකෝ කිව්වේ? මම මොකුත් කිව්වේ නෑ. මම මොනා කියලාද කියන්නේ? පිස්සු නැතුව ඉඳින්. වැඩේ වල් කරගන්න නැතුව. මේක ලොකු නැස්පැත්තයකට මුලක්. උඹේ හිතේ තියෙනවන අස් කරගනි. අර සිරිල් කොළුව නැහිවි. හැමෝගෙම හිතේ මේක තීන්දුව කරලා ඉවරයි කියලා. Ah.